නිව්සීලන්ඩ් වල ස්ටඩීස් වලට එනකොට ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ යුනිවර්සිටි එකක්ද පොලිටෙක්නික් එකක්ද එහෙම නැත්නම් ප්‍රයිවට් කොලෙජ් එකක්ද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි ඩිස්කස් කරන්නේ. ඔව් ඔයාගේ මේ සිලෙක්ෂන් එකට බලපාන ප්‍රධානම කාරණා දෙකක් ඔයා තේරුම් ගන්න ඕනේ. පළවෙනිම දේ තමයි ඔයා ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එක අවේලබල් වෙලා තියෙන්නේ යුනිවර්සිටිස් වල විතරක්ද එහෙම නැත්නම් මේ කියපු ඉන්ස්ටිටියුට්ස් ඔක්කොගෙම අවේලබල්ද කියන එක. දෙවෙනියට ඉම්පෝටන්ට්ම දේ තමයි ඔයාගේ බජට් එක. මොකද මේ කාරණා දෙක ඔයා අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න ඕන. එහෙම නැතුව ඔයාගේ යාළුවා ස්ටඩි කරන නිසාවත් එහෙම නැතුව ඔයාගේ ඒජන්ට් කියන නිසාවත් ඔයා සිලෙක්ට් කරගන්න ඕන යුනිවර්සිටි එකක්ද පොලිටෙක්නික් එකක්ද ප්‍රයිවට් කොලෙජ් එකක්ද කියන එක තීරණය කරන්න අවශ්‍ය නැහැ. මොකද පළවෙනිම දේ සමහර ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඒවා අවේලබල් වෙලා තින්නේ යුනිවර්සිටිස් වල විතරයි. එක්සැම්පල් එකක් ගත්තොත් අපි මාස්ටර්ස් ඔෆ් සිවිල් ඉන්ජිනියරින් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් අවේලබල් වෙලා තින්නේ යුනිවර්සිටිස් වල විතරයි. නමුත් ඔයා මාස්ටර්ස් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් එහෙම නැත්නම් මාස්ටර්ස් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් මේවා යුනිවර්සිටිස් පොලිටෙක්නික්ස් ප්‍රයිවට් කොලෙජස් කියන මේ ඉන්ස්ටිටියුට් ටයිප්ස් තුනේම අවේලබල් වෙලා තියෙනවා. ඒක නිසා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අවේලබල් වෙලා තියෙන යුනිවර්සිටි එකක විතර නම් ඇත්තටම ඔයාට ඔප්ෂන්ස් හරි අඩුයි. ඉතින් ඔයාට යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න වෙනවා. හැබැයි ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මේ කියපු ටයිප්ස් තුනේම අවේලබල් වෙලා තියෙනවා නම් ඔයා ඒජන්ට් කිව්වටවත් ඔයාගේ යාළුවෙක් ස්ටඩි කරන නිසාවත් ඒක තෝරගන්න එපා. මොකද පළවෙනිම දේ ඔයාගේ බජට් එක ගැන ඔයා අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න ඕනේ. මොකද නිව්සීලන්ඩ් වල ඔයාට මේ දැන් තියෙන ඉකොනොමික් සිනාරියෝ එකත් එක්ක ඔයාගේ තියෙන සල්ලි ඔක්කොම ඔයා යුනිවර්සිටි එකකට ගෙවලා ඇවිල්ලා ඉතුරු ටික මෙහෙ හම්බ කරලා ඔයාට ඊළඟ අවුරුද්දේ ටියුෂන් ෆීස් ගෙවන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයා බජට් එක ගැන කන්සිඩර් කරන්න. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මේ කියන ඉන්ස්ටිටියුට් ටයිප්ස් තුනේම අවේලබල් වෙලා තියෙනවා නම් බලන්න ඔයාට අෆෝඩ් කරන්න පුළුවන්ද කියලා යුනිවර්සිටි එකකට යන එක. මොකද ඔයාට ඒක අෆෝඩ් කරන්න බැරි නම් ඔයා අනිවාර්යයෙන්ම පොලිටෙක්නික් එකක් එහෙම නැත්නම් ප්‍රයිවට් කොලෙජ් එකක් සිලෙක්ට් කරගන්න. පොලිටෙක්නික් එකක් අෆෝඩ් කරන්න අමාරු නම් ඔයා ප්‍රයිවට් කොලෙජ් එකක් සිලෙක්ට් කරගන්න. මොකද ඔයාගේ වීසා එකේදී ඔයා යුනිවර්සිටි එකක්ද ප්‍රයිවට් කොලෙජ් එකක්ද සිලෙක්ට් කරේ කියන එක ඔයාගේ වීසා එක හරියට කරනවා නම් ඔයා හැම ඉමිග්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන් එකක්ම හරියටම කම්ප්ලයි කරලා වීසා එක ඇප්ලයි කරනවා නම් ඔයාගේ වීසා රිජෙක්ට් වෙන්න බලපාන්නේ නැහැ. ඔයා ප්‍රයිවට් කොලෙජ් එකකට වීසා ඇප්ලයි කරනවා කියන එක. මොකද ඔයා හැමදේම හරියට කම්ප්ලයි කරලා නම් වීසා එක ඇප්ලයි කරන්නේ ඉමිග්‍රේෂන් එක ඔයා යුනිවර්සිටි එකකට ගියත් ප්‍රයිවට් කොලෙජ් එකකට ගියත් ඔයාගේ වීසා එක ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා ජස්ටිෆයි කරනවා නම් ඔයාගේ වීසා එක අප්‍රූව් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ බජට් එක බලන්න. මොකද මම ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට මට මෙහෙදි හම්බෙලා තියෙනවා ඇත්තටම ලොකු ගණන් දීලා යුනිවර්සිටිස් වලට ෆස්ට් ඉයර් විතරක් ගෙවලා ඇවිල්ලා තමන්ගේ ඉතුරු ටික ගෙවා ගන්න බැරුව දැන් අපිට තියෙන ඔප්ෂන්ස් මොනවද වර්ක් එකකට මාරු වෙන්න පුළුවන්ද විසිට් එකකට මාරු වෙන්න පුළුවන්ද වගේ ස්ට්‍රගල් කරන ළමයි ලොකු ප්‍රමාණයක් මට හම්බෙලා තියෙනවා. ඒක නිසා ඔයා මෙහෙවල ස්ට්‍රගල් කරන්න එපා. ඔයාගේ බජට් එක ගැන අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න. මොකද ඔයාගේ වීසා එක හරියට ඉමිග්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව ඇප්ලයි කරනවා නම් ඔයා ප්‍රයිවට් කොලෙජ් එකකට ඇප්ලයි කරයි කියලා ඔයාගේ වීසා එක ඩික්ලයින් වෙන්න කිසිම පොසිබිලිටි එකක් නැහැ. මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ නැහැ ඔයා යුනිවර්සිටි එකකට එන එක හොඳ නෑ කියන එක. අනිවාර්යෙන්ම යුනිවර්සිටි එකකට එන එකේ ලොකු රෙපියුටේෂන් එකක් තියෙනවා. මොකද නිව්සීලන්ඩ් වල තියෙන යුනිවර්සිටිස් 8ක් විතරයි. හැබැයි ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙයි කියලා හිතාගෙනවත් එහෙම නැතුව ඔයාට වෙන රීසන් එක ඔයාගේ යාළුවෙක් ස්ටඩි කරන නිසාවත් ඔයා හිතන්නේ නැතුව ලොකු ගාණක් වියදම් කරලා තමන්ගේ අතේ සල්ලි නැතුව ඉතුරු ගාණ මම පස්සේ හම්බ කරනවා වගේ දේවල් හිතේ තියාගෙන ඔයාගේ සම්පූර්ණ මුදලම වියදම් කරලා යුනිවර්සිටි එකකට හෝ එහෙම නැත්නම් පොලිටෙක්නික් එකකට උනත් එන්න තමන්ගේ සල්ලි ඔක්කොම වියදම් කරගන්න එපා. තමන්ට අෆෝඩ් කරන්න පුළුවන් නම් විතරක් මේ වගේ ඉන්ස්ටිටියුට්ස් බලන්න. එහෙම නැතුව තමන්ට අෆෝඩ් කරන්න පුළුවන් ලෙවල් එක ප්‍රයිවට් කොලෙජ් එකක් නම් ඒකේ කැටගරි එක මොකක්ද කියලා බලන්න. මොකද කැටගරි 1 এডুকেෂන් ප්‍රොවයිඩර් කෙනෙක් නම් ඔයාගේ වීසා එක අරගන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වීසා අප්‍රූව් වෙන එකේ එහෙම ගැටලුවක් නැහැ. එකම දේ ඔයා හරියට ඉමිග්‍රේෂන් එකට ජස්ටිෆයි කරන එක විතරයි වැදගත් වෙන්නේ. ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්. ඇයි ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක තෝරගත්තේ? ඇයි ඔයා මේ ඉන්ස්ටිටියුට් එක තෝරගත්තේ කියන එක. මම ලහිරු කූරගම licensed New Zealand immigration advisor.